චාරික සමයේ දෙවන සතිය අවසාන දවසේ විශේෂවත් දවසේ ජේස් වහන්සේ අපිට අපි හොඳින් දන්න උපමාවක් ප්‍රකාශ කරනවා. අපි කියනවා මේ උපමාව නාස්තිකාර පුත්‍රයාගේ උපමාව කියලා. ඒ වගේම තවත් විදිහකට කියනවා කරුණාවන්ත පියාගේ උපමාව කියලා. විශේෂාකාරයෙන් මේ උපමාවේ අපිට ගන්න තියෙන පාඩම් ගණනාවක් තියෙනවා. ඒ පාඩම් ගණනාවකින් එකක් අද ඔබත් එක්ක බෙදා ගන්න හිතුවා. අපි දකිනවා දැන් මේ උපමාවේ සඳහන් වෙන නාස්තිකාර පුත්‍රයා තවුන්ගේ ඒ වස්තුව අරගෙන ගිහිල්ලා ඒ සියල්ලක්ම නැති නාස්ති කරනවා. අවසානයේදී ඔහුට සිද්ධ වෙනවා ඌරු කොටුවක ඌරන් බලා ගන්නටත් ඒ ඌරන්ගේ කෑම කන්නට. මේ ඌරන්ගේ කෑම කන වෙලාවේ තමයි මේ පුතාගේ ඇස් ඇරෙන්නේ. ඔහුට මතක් වෙන්නේ මගේ සේවකයන්ට පවා ඕනතරම් කෑම බීම තියනවා නේද කියලා. පුතාට අමතක වෙලා තිබ්බා. පුතාට තේරුම් ගන්න බැරිව තිබ්බා. තාත්තා ගාව ඉද්දී කොච්චර දේවල් පුතාට තිබ්බද කියලා. අපේ ජීවිතෙත් එහෙම වෙන්නට පුළුවන්. අපි ජේසුත් එක්ක ඉද්දී ජේසුත් එක්ක ගමනක් යද්දී ලැබෙන දේවල් සමහරවිට අපිට එච්චර තේරුමක් නැති වෙන්න පුළුවන්. අපිට ඒක දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි අපි ජේසුස්ගෙන් ඈතට ගියොත් ජේසුස්ගෙන් අපි ඉවත් වුණොත් අපිට කාලයක් ඇති තේරෙනවා ජේසුස් තුළ අපිට කොච්චර දේවල් තිබ්බද කියලා. ඒ නිසා ඒව නැති වෙනකන් ඉන්න එපා. ජේසුස් ගාවේ ඉන්න. ජේසුස්ගෙන් ලැබෙන දේවල් තේරුම් ගමු. ජේසුස් තුළම ජීවත් වෙමු. ජේසුස්